කසර සේන එන්නේ වාඩි එකම කාල් කසර සේනේ සකල සේනේ නමත්තර තමයි මට වාදිනවා සමාවෙන්න ඉතින් මේ මම පොඩි වැඩක් කර ඉඳලා ආවේ මේ දවස්වල අපේ ගෙදර වැඩක් මේ ප්ලේම් කරනවා පොඩි වැඩකට ඔව් ඒකින්ද ඉතින් ඒකෙන් පොඩි උදව් බලාපොරොත්තුවක් ආවේ මේ මන්ට තුමාගේ කිව්වේ මේ පොඩි මුදලක් මේ මෑත රුපියල් 1000ක් තියෙනවා මේ තව රුපියල් 1000ක් වුණා කරලා තියෙනවා ඒක ඉතින් ඒක ගැන බලාපොරොත්තු තමයි ආවේ මන්ට පුළුවන් නම් පොඩි උදව්වක් කරන්න නෑ ප්‍රශ්නයක් නෑ අවුලක් නෑ මේ අපිට අඳුරන්න මිනිස්සේ මේ මොකද්ද මගේ ඔව් මේ ඒක තමයි මේ අර කවුද සනත් තියෙන සනත් ඔව් එයාත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා මන්ට තුමාගේ නෑ එයා කියලා හැමතැනම කියනවානේ මේ ඡන්දෙට මේ ඡන්දෙල්ලන් උදව් කරේ එයා ඊට පස්සේ දැන් උදව් කරුවා කාන්තිගේ ඡන්දය අරන් දුන්නා ඊට මන්ට තමයි අමතක කරලා ඉන්නේ වෙන කට්ටියක් ලං කරගන්න එහෙම කියනවා ඔය තනිකර බොරුවක් නේ තනිකර බොරුවක් ඒ කියන්නේ මේ ඕක මෙහෙමනේ දැන් ඒ කට්ටිය අපිත් එක්ක ඉන්න කට්ටියනේ ඔව් නේද ඔව් අපිට ඕනේ අලුත් පිරිසක් නම් කරගන්න ඔව් අලුත් පිරිසක් එකතු කරගන්න ඔව් දේශපාලනේ කොහොමද එහෙම කියන්නේ ඒ වැඩපිළිවෙල තමයි මෙතන යන්නේ ඒ වැඩපිළිවෙල තමයි යන්නේ මේකෙදි වැරදි වැටහීමක් ඒක මන්ට මාළිත් පිරිසක් කියන්නේ අර කට්ටිය කියන ඒකට ට්‍රේන් කරන්න යනවා කියලා ඒක තමයි කියන්නේ එහෙම කතාවක් කිව්වා මේ මොකද්ද මේ මෙතන දෙන මේ ලිපිය මේ ඩොලර් ඉහළට කියලා රුපියල බාල් 200ට මේක නේද ඔව් මේ ඕක මම අහන්න හිතේ ප්‍රශ්නයක් මේ ඇත්තට වැඩි මේ දවස්වල ඩොලර් එක මේ ඉහළ යන්නේ මේක මෙහෙමයි බාල් දෙනවා කදිකරම මේක මෙහෙමයි දැන් මේ ඩොලර් එක මේ ඉස්සර දෙනවා පරණ මැෂින් වලනේ ඩොලර් රච්චු ගෙව්වේ ඔව් නවීකරණයත් එක්ක ඩොලර් මේ අත්ගාන මැෂින් ඔක්කොම අලුතින් ඇවිල්ලා තියෙනවා ඩොලර් රච්චු ගන්න මැෂින් අලුත් ඒවා මැෂින් අලුත් ඒක කොස්ට් එක වැඩි කොස්ට් එක කියන්නේ අර මේ සාලි වදින එකද කොස්ට් එක ඩොලර් එකට යන කොස්ට් එක වියදම වියදම ඒ නිසා තමයි ඔය ඩොලර් කියන්නේ ඒක තමයි ඩොලර් කියන්නේ ඒතකොට ඒක හදාන විදිහට ඒකත් අරකට එකතු කරනවා ඒක ඩොලර් ඉහළ යනවා ඒක තමයි ඒ වගේ මාර ප්‍රශ්න තියෙන මේ රටේ විවිධ ප්‍රශ්න එනවා ඉස්සරහට දැන් බලන්නකො මේ මාළු ප්‍රශ්නේ දැන් පාක් එක දේව පාක් කියන කොල්ල කතා කරනවා මේ දවස්වල මාළු ගොඩක් ගණන් කියලා මේ ඇත්තටම මේ මාළු ඇත්තටම මේ එහෙම ගණන් කියලා මෙහෙමනේ දැන් මාළු දැන් එක්කාසෙන් කරන දැන් මතක ඇති මේ සුලිකුණාට ඔව් සුලිකුණාට මලකට සුලිකුණාට ගාවනේ සුලිකුණාට ඇවිල්ලා ගම් වතුර කලලා වැව් පිටාර කරලා මේ මොහොතේ තියෙන පිරිසුදු වතුර මිලිදිය වතුර ඒකේ තමයි මාළු මිලිදිය පරිසරයක් තියෙන්නේ මාළු නමුත් දැන් මේ සුලිකුණාටවත් එක්ක ගම් වතුර ගලලා වැව් පිටාර කරලා ඒක වතුර කොම් ගිහින් උතන මොහොත බොරවනවා මොහොත බොරවනාම මාළු ටික කැනඩාවට තියෙනවා ඒක නේද මේ ඔක්කොම ගංගාවල ඔය වැල්වල ඔක්කොම වතුර ටික කියන්නේ බොර වතුර මොහොතට අනිවාර්යයෙන් මොහොත උනාට පස්සේ මාළුට ඉන්න මාළු උන් ඒක ඊට පස්සේ ඒක මාළු අඩු මාළු ටික උනා ඒක උනා රයිට් මාළු ගණන් ඒක නිල්ලෙමට අරන් සැපෙම දෙන්න බෑ ඒක න ගණන් ගියේ මාළු ගණන් ඒක තමයි මිනිස්සු මේ එක එක විදිහට ප්‍රශ්න කතා කරනවා දැන් ඊළඟට බලන්නකො තව ප්‍රශ්නයක් තියෙනවා ඇක්සිඩන්ට් වෙච්ච ඒවා මේ පත්තරේ තිබ්බා වගේ තමයි මෙතන තියෙනවා මේ ඊයේ තම 9 දෙනෙක් මැරලා තියෙන ඇක්සිඩන්ට් වල ඊට පස්සේ කොහමද ඔව් ගිය මාසේ මේ ෆොටෝ එක බලලා හිටියේ පත්තරේ ඔව් 30 කඩිය මේ මැරලා තියෙනවා ඇක්සිඩන්ට් අප්පා වැඩි අප්පයි එහෙම ඇයි ඇක්සිඩන්ට් කියන්නේ මේකනේ දැන් බාණ්ඩ එල්මිලි ඉහළ යනවා එල්මිලි ඉහළ යනකොට ඩ්‍රයිවර්ස්ලා ඒ කියන්නේ ඩ්‍රයිවර්ලා ඉන්නවනේ පියදුරු මහත්තුරුන්ට මේක දරා ගන්න බෑ එල්මිලි ඉහළ දරා ගන්න බෑ ඒක තමයි පාලනයක් නැතුව විය ගමනේ වැඩි කරනවා වේගය වැඩි කරනවා ඒ කියන්නේ ඒ කියන්නේ යාර කෙලින් වැඩි ඉතින් ස්පීඩ් දෙනවා
එතන ආණ්ඩුවට බැන වෙන වේගය යනවා තරහට තියෙන තෙල් වැඩි කරනවා අපි පිට තරහ වෙලා වැඩ ඒක තමයි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ හරි ඒක තමයි ඒවා මාස් අපි ඉස්සරහට දැන් ඔකේ මේ තෙල් මිල අඩු කරනකොට ඔක සමස්තය අනික ඔය ප්‍රශ්නේ ලෝක වෙන්නේ කොලේ ප්‍රශ්නයක් නේද ඒක ලෝක යුද්ධෙත් එක තමයි ඒක බලපා තියෙන්නේ ලංකාවට නේ ලෝක හැම රටකටම ඒක බලපා තියෙනවා ඒක තමයි ප්‍රශ්නේ නේද අපිට දැස්ස මේ අප්පා දැස්ස කියන්නේ මේ දවස් ටිකේ තිබුණානේ අප්පා වැඩ කරලා තිබුණා ඒකද මේ ඉස්සරහදී වෙනවා ඒක මේ රැස්සිමකට යන්නත් තියෙනවා මට මේ මං හිතන්නේ මේක තියාගන්න හරි ලොකු උදව්වක් මන්ට ලෝයි නං මේ මම මේක ඉක්මනට දෙන්න කොහොමද සතියෙන් දෙන්න නෑ කවන්න ප්‍රශ්නයක් නෑ අපි ඉන්නේ මේ ඉලෙක්ෂන් එක කරගමු මොකද ප්‍රශ්නයක් නෑ හරි නෑ ඔව් කොරෝනා ඔහෙන් දෙන්නේ මම එන්න ගිහිල්ලා එන්න මන්ට හරි හරි ආයෙ නෑ හරි ඉස්සරහයි හරි